රෝස පෙති අතරාලා යහන මත සතපාලා. ආයිබෝන් ඔයාලට මයි චාම්ලයිෆ් YouTube channel එකෙන් ගොඩ දවසකට පස්සේ ඔයාලව හම්බෙන්නේ මම රෝස මල් වලින් තමයි අද වීඩියෝ එකක් කරන්න හිතුනේ මට. ඉතින් රෝස මල් ටික දැක්කම සින්දුවකුත් මතක් වුණා. ඉතින් ඔන්න අද වටිනාම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නේ රෝස ක්‍රීම් එකක් හදාගන්න විදිය. රෝස මල් පෙති වලින් ස්වභාවික ක්‍රීම් එකක්. ඉතින් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා අපේ සමට. ඒ වගේම තමයි හරිම සුවඳ ක්‍රීම් එකක් මේක. ස්වභාවික රෝස මල් සුවඳෙන් පිරිච්ච ක්‍රීම් එකක්. ඉතින් මේ ක්‍රීම් එක හදන ගමන්ම මේකේ තියෙන ගුණ ගැනත් මම චුට්ට ඔයාලට කියන්නම්. ඉතින් අපේ වත්තේ රෝස මල් පිපිලා තියෙනවා. ඉතින් රතු රෝස මල් තිබිලා මම කඩාගත්තා. ඉතින් එක රෝස මලක් කලින් කඩාගෙන මම වතුර දාලා ෆ්‍රිජ් එකේ දාගත්තා. මොකද වීඩියෝ එක කරන්න දවස් දෙකක් පරක් වෙච්ච නිසා. තව රෝස මලක් තියෙනවා මෙතන. ඉතින් මේකට රතුය විතරක් නෙමෙයි වලට කැමති පාටක රෝස මල් ගන්න පුළුවන්. ගොඩාක් හොඳයි තද රෝස පාට රතු පාට වගේව ගන්නවා නම්. ඉතින් සමහර රතු රෝස මල් වල සුවඳ නැහැ. ඒ වුණාට මේ රතු රෝස මල හරිම සුවඳයි. ගොඩාක් සුවඳ තියෙන රෝස පාට රෝස මල් වල. ඊට පස්සේ මේක පෙති ටික හිමිට ගලව ගන්නවානේ. ඉතින් රෝස පෙති වල තියෙන ගුණ කියනවා නම් හිරු එළියෙන් පිරිස්සුණු සමට ඉතාමත්ම හොඳ ඖෂධයක් මේ රෝස පෙති කියන්නේ. ඒ කියන්නේ සම අඳුර වෙලා නිකන් කැත වෙලා තියෙන අවුවට සම පිච්චුනහම අවුවේ ගියාම ඉතින් ඒකට අද මම මේ හදන ක්‍රීම් එක ඉතාමත්ම ප්‍රයෝජනවත්. ඒ වගේම ස්වභාවික දීප්තිය රැක ගන්න ඉතාමත්ම ප්‍රයෝගී වෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් ගොඩාක් තියෙනවා මේ රෝස පෙති වල. ඒ කියන්නේ ප්‍රතිඔක්සීකාරී ගුණය. අඳුරු සම පැහැපත් කරන්නමයි මේ රෝස පෙති ප්‍රයෝජනවත් වෙන්නේ අපිට. ඒ වගේම තමයි ඔයිල් බැලන්ස් කරනවා. ඩ්‍රයි ස්කින් එකටත් හොඳයි, ඔයිලි ස්කින් එකටත් හොඳයි. ඉතාමත්ම වටිනවා ඒ නිසා. ඒ වගේම තමයි සමහරුන්ගේ පිම්පල් හැදුනාම ඒ ප්‍රදේශයේම නිකන් උණ හැදිලා වගේ රතු වෙලා අල්ලන්නවත් බෑ මූණ රිදෙන අයට ඉතාමත්ම හොඳයි අද මම මේ හදන ක්‍රීම් එක. ඉතින් මේ ක්‍රීම් එක මුහුණට විතරක් නෙමෙයි මුළු ශරීරයටම අත් දෙකට කකුල් දෙකට ඕනම තැනකට ඔයාලට ගාලා පිරිමැදින්න පුළුවන්. ඉතින් රෝස පාට මලකුත් තිබිලා මම ඒකත් අරන් ඇවිල්ලා පෙති ගලව ගත්තා. ඉතින් ඔයාලා රෝස මල් තෝරගනිද්දි දිරීරනාශක ඒ වගේම කෘමිනාශක ගහපු මල් එහෙම ගන්න එපා. ඔයාලගේ වත්තේ නිකන් ඉබේ හැදිච්ච රෝස මල් තමයි අරගන්න ඕනේ. ඊට පස්සේ රෝස පෙති ටික මම සෝදගෙන ආවා. මේකේ ඉතින් වතුර දාන්න නැතුව රෝස පෙති ටිකේ යුෂ ටික විතරක් අරගන්න ඕන. ගොඩාක් යුෂ නැහැ. ඒ වුණාට යම්කිසි යුෂ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම බ්ලෙන්ඩර් කප් එකට දාලා තමයි මේක බ්ලෙන්ඩ් කරලා ගන්න බැලුවේ. මේ විදියට. නමුත් ඒක අසාර්ථක වුණා. මොකද වතුර දාන්නෙත් නැති නිසා. ඉතින් මේ බලන්නකො බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ නිකන් එහාට මෙහාට විසිරෙනවා විතරයි. ඊට පස්සේ මම චූටි ගල්වන් ගෙඩිය අරගෙන ආවිල්ලා හොඳට සෝදලා ඒකේ තමයි කොටාගත්තේ. ඉතින් ඔයාලා බ්ලෙන්ඩර් කප් වල දාන්න එපා මේක. ගල්වන් ගෙඩියක හරි පිරිසිදු ගලක හරි අඹරලා යුෂ ටික අරගන්න. ඉතින් මිරිස් එහෙම අඹරලා තියෙන තැන්වල මේවා අඹරන්න යන්න එපා. මොකද මූණටනේ අපේ සමටනේ මේක පාවිච්චි කරන්නේ. ඒ හින්දා හොඳටම පිරිසිදු කරගන්න ඕනේ. අඹරන තැන කොටන තැන. මේ විදියට කොටාගත්තා මම. මේ තියෙන දැන් හරි. ඊට පස්සේ මේක හොඳට මිරික ගන්න ඕන. මේකේ යුෂ ටික මේ තියෙන තද රතු පාටට තියනවා. ඉතින් රතු රෝස මල් ගත්ත නිසා. දැන් හරි චුට්ටක් ඇති අපිට. මේ ප්‍රමාණෙත් වැඩිත් එක්ක. ඉතින් එක මලකින් හදාගත්තත් ඇති. සතියක් විතර පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේකට අවශ්‍ය වෙනවා ඇලෝජෙල් ටිකක්. කඩේ තියෙන ඇලෝජෙල් ටික. මොකද මේක ක්‍රීම් එකක් වගේ ටිකක් උකුවට හදා ගන්න ඕන හින්දා. ඉතින් ડોක්ටර් රෂෙල්ලාගේ ඇලෝජෙල් එක මම අරගෙන තියෙන එක ගොඩක් හොඳයි. ඉතින් සමහරු කමෙන්ට් දාලා අහනවා ඇලෝජෙල් වල හොඳ ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ඒක තමයි මම කිව්වේ. ඊට පස්සේ මම තේ හැන්දක් දාලා දී කරගන්නවා මේ විදියට. ඉතින් ඔයාලට කැමති පදම් වෙනකන් දාලා මේක හදාගන්න. ටිකක් උකුවට ඕන නම් ටිකක් වැඩිපුර ඇලෝජෙල් දාගන්න වෙනවා. ඉතින් ටිකක් ඉඩකඩ ඇති භාජනයක කලවම් කරගන්න පුළුවන් එකක මේක කරගන්න ඕනේ. මම ලොකු එකකට දාගත්තා. ඉතින් පුරිසිදු වෙන්න ඕනේ මේ ගන්න හැම එකක්ම. ඉතින් ගොඩාක් ඔයිලි ස්කින් එකක් නෙමෙයි නම් මුහුණේ පිම්පල් එහෙම නැත්නම් මේකට විටමින් E කරල් දෙකකුත් දාගන්න. පිම්පල් තියෙන ගොඩක් ඔයිලි නම් එපා. ඉතින් ඒ වගේම තමයි මේ ඊගාවට දාන එකත් එහෙම ඔයිල් ගතිය වැඩි නම් දාන්න යන්න එපා. මම ඔලිව් ඔයිල් ටිකක් තමයි දාගන්නේ.
තේ හැන්දක් විතර දාලා ඒකත් එක්කම හොඳට නැවත මේක මිශ්‍ර කරගන්නවා. හොඳට මේක නිකන් බීට් කරනවා වගේ මිශ්‍ර කරගන්න ඕනේ. එතකොට ක්‍රීම් එකක් වගේම හදාගන්න පුළුවන්. දී වැඩි නම් නැවත ඇලෝ ජෙල් දාගන්න ඕනේ. ඉතින් හරියම සුවඳක් දැනෙනවා. රෝස මල් වල තියෙන ස්වභාවික සුවඳ ඒ විදිහටම දැනෙනවා. ඊට පස්සේ මම ඔයාලට ගාලා පෙන්නන්නම් අතේ. ඉතින් මම ටිකක් දියට වගේ මේක හදාගත්තේ. ඒ වුණාට මේක ගාපු ගමන් සමට උරනවා. ඉතින් මේක ගාලා ටිකක් දවස් බලන්නකෝ ඔයාලා සතියක් දෙකක් මේක කරලා වත්තේ රෝස මල් නැත්නම් හිටව ගන්න. මම රෝස මල් හදන වීඩියෝ එකකුත් මගේ කුසලාස් සිම්පල් ලයිෆ් YouTube channel එකේ කළා. හරියටම රෝස පැල හිටව ගන්න විදිය. ඉතින් රෝස කියන්නේ අපේ සමට ඉතාමත්ම ගුණදායක මල් විශේෂයක්. ලස්සන විතරක් නෙමෙයි. කොමාරිකා රෝස මේවා අපේ ගෙවත්තේ තියෙන මොන පැල ඇටි. දැන් හරි ඊට පස්සේ මේ වගේ පිරිසිදු පුංචි කුප්පි එක දාලා මේක අරන් තියන්න පුළුවන්. වලට ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. මොකද මේවට කිමිකල් දාන්නේ නැහැ, කල් තියාගන්න දේවල් දාන්නේ නැහැ. ස්වභාවිකවම හැදුවේ. ඉතින් ඒක කල් තියාගන්න බැරි වෙයි නිකන් එළියේ තියුවොත්. ඔයාලට හැමදාම නයිට් ක්‍රීම් එකක් වගේ මේක මුළු ඇඟේම උනත් ගා ගන්න පුළුවන්. ඉතින් මේක ගාලා අවු යන්න එපා. රැට ගානවා නම් තමයි හොඳ. ඉතින් ඔන්න My Charm Life channel එකෙන් ඔයාලට ගොඩක් කාලයකට පස්සේ ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් බලලා ලයික් එකක් දාලා ඔයාලගේ වටින අදහස් ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. My Charm Life එකට තාම අලුත් නම් subscribe කරලා එකතු වෙන්න. ගිහින් එන්න සුබදායක ලස්සන දවසක් කාලා සියලුම දිනාට.